අයිබෝවන් විශේෂයෙන්ම විදේශ ගතවන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් පිළිබඳ ඒ වගේම විදේශ ගතවන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විවිධාකාරයේ හේතු ප්‍රස්තුත වන කාරණා කලින් කලට මතුවෙනවා. පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනා කතා බහට ලක් කර රිසානා නෆීක්ගේ සිදුවීම කුඩා දරුවෙකුගේ මරණයත් සමග ඇය මරණීය දඬුවමට ලක් කරන්නට සෞදි බලධාරීන් විසින් තීරණයක් ගන්න ලැබුවා. ඒ අනතුරුව ඇයට දඬුවම ලබා දුන්නා. අනතුරුව මෑත කාලීනව නැවතත් මේ විදේශගත ශ්‍රමිකයින් පිළිබඳව මාතෘකාවක් කටයුතු පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවක් සෞදි අරාබියේදී ගෘහ සේවයේ යෙදී සිටින අතරතුර අනාචාරයේ හැසිරුණේ යයි චෝදනා මත ඇයට ගල්ගසා මරණයට පත් කිරීමේ දඬුවම ලබා දීම සඳහා මේ වන විට සෞදි අධිකරණයක් මගින් තීරණයක් ලබා දී තිබෙනවා. තීරණය යම් තාක් දුරකට තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබුණත් ඒ හරහා මතුවී තිබෙන සමාජ කතිකාවත කිසිදු ආකාරයකින් ඒ උණුසුම පහව ගොස් නැහැ. තවමත් ඇය බේරා ගැනීම සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන වකවානුවක තමයි අපි නැවතත් අද දවසේදී මේ වැඩසටහන ඔස්සේ ඔබත් සමග මේ පිළිබඳ සාකච්ඡා කරන්නට තීරණය කළේ. විශේෂයෙන්ම මෙම සිදුවීමට අදාළව සමාජීය සහ දේශපාලනමය වටපිටාවක් තිබෙන බව බොහෝ දෙනා සාකච්ඡා කරනවා. ඒ වගේම ආගමික වටපිටාවක් යටතේ මේ සඳහා පිළිතුරු සෙවිය යුතු බව බොහෝ දෙනා සාකච්ඡා කරනවා. ශ්‍රී ලාංකීය කාන්තාව විදේශගත වන්නේ බොහෝ සෙයින්ම දරිද්‍රතාව හේතු කොටගෙන විශේෂයෙන්ම පෞල් පසුබිම තුළ සැමියාගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් මදකම වැනි කාරණා බොහෝ සෙයින්ම බලපාන හේයින් ඇය විදේශගත වන ආකාරයක් පෙන්වන්නට තිබෙනවා. ඒ වගේම එවැනි විදේශගත වීම වලින් අනතුරුව ඇය මුහුණ පාන නොයෙකුත් ගැටලු වලට පිළියම් සොයන්නේ කෙසේද යන පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා. ඉතින් ආගමික සමාජීය සහ දේශපාලන වටපිටාවකින් මේ කාරණාවට විසඳුම් සෙවිය යුතු බවට සමාජයේ නැවත මතවාදයක් මතුවී තිබෙන මොහොතක තමයි අපි අද දවසේ නැවතත් මේ ආකාරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට තීරණය කළේ. ඒ අනුව ආගමික සහ සමාජීය වටපිටාවෙන් අප අදත් ආරාධිතයින් දෙදෙනෙකු මෙම ස්ථානයට කැඳවා ගත්තා මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. ඒ අනුව පළමුව මම හඳුනා දෙන්නට සූදානම් වෙනවා අපගේ වැඩසටහනේ පළමු ආරාධිතයා ලෙස මෙම ස්ථානයට වැඩම කළ ආගමික සමාජය නියෝජනය කරන ඒ වගේම ජාතික ව්‍යාපාර ජාතික කර්තව්‍යයන් වැනි කරුණුවලදී බෙහෙවින් කාල සීමාවේ වෙනසකින් තොරව පාලනයේ සිටින බලයේ සිටින දේශපාලන කණ්ඩායම පිළිබඳව හැඟීමකින් තොරව ඇත්ත කතා කිරීම සඳහා බොහෝ විට ඉදිරියට පැමිණෙන අපගේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඔබ වහන්සේව ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව අද වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අපි සිවිල් සමාජය නියෝජනය කරමින් ආරාධනා කළා මාධ්‍යවේදියෙක් ඒ වගේම සමාජ විශ්ලේෂකයෙක් ලෙස කටයුතු කරන චාපා බණ්ඩාර මහතාට අපි ඔබතුමාවත් ඉතාමත්ම ගෞරවයෙන් අද සංවාද මණ්ඩපයට පිළිගන්නවා. ඒ වගේම මේ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් පිළිබඳව කටයුතු කිරීමේදී සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ ගැටලු සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ බලධාරී ආයතනයේ ලෙස ක්‍රියා කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින් අපි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මංගල රන්දනීය මහතාව අද වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ හදිසියෙම ලැබුණු දැනුම් දීමක් මතයි එතුමා මේ ස්ථානයට සහභාගී වන්නේ. ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා වැඩසටහනට සහභාගී වීමට නියමිතව තිබුණත් අද දවසේ එතුමන් සහභාගී නොවන බව දැනුම් දීමත් සමග අපට මංගල රන්දනීය මහතා අද මෙම ස්ථානයට සහභාගී කරගන්නට සිදු වුණා. ප්‍රථමයෙන්ම මම මේ සංවාදයට ආරම්භයක් විදිහට මම කැමති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත යොමු වන්නට. අපි හැමදෙරේ මේ විශේෂයෙන්ම මේ ගල්ගසා මරණයට පත් කිරීම එහෙම නැත්නම් මරණීය දඬුවම ලබා දීම ශරියා නීතියට අනුව මේ ආකාරයේ ක්‍රූර වද බන්ධනයන්ට ලක් කර මරණීය දඬුවම ලබා දීම වැනි කාරණා මීට වසර 3000කට පමණ පෙර යුදෙව් ආගමත් සමග මුස්ලිම් ශරියා නීතියට ඇතුල් වෙන දේවල් විදිහට තමයි පිළිගන්නේ. මුල් කාලීන ශරියා නීතියට අනුව එසේනම් නැතිනම් මේක ආරම්භ වූ යුදෙව් ආගමික ප්‍රවණතාවයන්ට අනුව ඒ ආකාරයේ දරුණු වැරදි සිදු කරන පුද්ගලයින් සමග ඒ තැනැත්තාට අයත් බූරුවා හෝ බැටළුවා ගල්ගසා මරා දමනු ලබනවා. අද වන විට ශිෂ්ටයයි කියන මේ මිනිස් සමාජයේ මේ ශිෂ්ට සමාජය තුළ බූරුවා හෝ බැටළුවා අතහැර මිනිසාට පමණ ගල්ගසා මරණ තත්වයකට මේ සමාජය තුළ මේ නීතිය ප්‍රසාරණය වී තිබෙනවා. ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමති මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට ආගමික නායකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කාන්තාවක් කෙසේ වෙතත් මේ ගල්ගසා මරා දැමීම වැනි දඬුවම් වර්තමාන මේ ශිෂ්ටයයි කියන මානව සමාජයට ගැලපෙනවද? ඒ වගේම මේ දඬුවම පිළිබඳව විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකීය කාන්තාවක් මුහුණ දී තිබෙන මේ නියෝගය පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ කොහොමද කියන කාරණාව අපි දැනගන්නට කැමතියි. මේ ප්‍රවෘත්තියේ දුටු විදේශම ඇත්තටම අපි කවුරුත් මම කියන්නේ මේ රටේ බහුතර ජනතාව සංවේගයට පත් වුණා. අපි බොහොම සමාව දෙන අපේ රට ගත්තාම අපි බොහොම සමාව දෙන ජාතියක්. ඒ වගේම මිනිසෙකු
පිළිබඳව පමණක් නොවේ කුරා කුඹුවෙක් පිළිබඳවත් හිතපු જાතියක් අපි දන්නවා දැන් මේ ලෝකේ දියුණුවයි සම්මත රටවල් සමග කල්පනා කරනකොට අපට උගන්වන්නේ නෝ බොහෝ විට අපිට પરම්පරාවෙන් ආපුවත් එක්ක අපිට දැන් අපි දන්න බොහෝ රටවල් වලින් අපිට මේ මානව හිමිකම් පිළිබඳව බොහොම කතා කරනවා. නමුත් අපේ රටේ අපිට කවුරුවත් මානව හිමිකම් ඉගෙනවිය යුතු නැහැ. විශේෂයෙන්ම අපි වතුර කෝප්පයක ඉන්න කුහුඹුවා පව ඇඟිල්ලෙන් අරන් තියපු જાතියක්. ඒ වගේම උණු වතුර ටිකක් මහ පොළොවට වීසි කරපු නැති જાතියක්. ඒ වගේම කුඹුරක් කැපුවොත් කුරුළු පාලු කියලා වෙනම කෑල්ලක් වෙන් කරපු જાතියක් කුරුල්ලන්ට කාලයක්. ඒ වගේම නිදහසේ ඉන්න කුරුල්ලෙකුට ගයක් හදලා දෙන જાතියක් අපි ඒ කුරුල්ලන්ට. අපේ සතුන්ටත් අපි ඊතරම්ම ආදරය කළා ගරු කළා උන්ගේ ප්‍රාණයට ගරු කළා. අපේ ඇත අතීතේ ඉඳලා එසේ කල්පනා කරනකොට මේ පිළිබඳව අපි ලොකු සංවේගයකටපත් වෙන විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවකට මෙවැනි සතුටකට මුහුණ පාන්න සිදුවීම පිළිබඳව මම හිතන්නේ එහෙදී මාපමණක් නෙවෙයි මේ රටේ ජනතාවට ආදරය කරන විදේශගත වෙ හිටිය ශ්‍රී ලාංකික දූපුතුන්ට ආදරය කරන හැම කෙනෙකුටම දැඩි සංවේගයක් ඇති වෙච්ච කාරණාවක් මේ ප්‍රශ්නේ අපිට මේක ඉතින් දීර්ඝ වශයෙන් කතා කළ යුතු ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම කෙටි කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. මේකට දේශපාලන ආර්ථික ප්‍රශ්න රාශියක් තිබෙනවා. කෙසේ වුවත් මේ සංවේගයට කාරණයක් වගකිව යුතු පිරිස් විසින් මේ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්විය යුතුයි කියලා මම කල්පනා කරා. හොඳයි ලිගුණෝෂේමියන්ගේ අදහස් දැක්වීම තුළ මම හිතන්නේ මේ සිදුවීම අරබයා මේ වන විට ශ්‍රී ලාංකීය සමාජයේ තිබෙන කම්පනය නිරූපණය වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිරූපණය වෙන කම්පනය පිළිබඳ තොරතුරු සොයා බලන්නට ශ්‍රී ටීවී නිෂ්පාදක කණ්ඩායම පසුගියදා විවිධ ප්‍රදේශවල සංචාරය කළා. ජනතාවගෙන් අදහස් විමසුවා. මේ කාන්තාවට මුහුණ දීමට සිදුව තිබෙන ඉරණම සහ මේ හරහා ශ්‍රී ලාංකීය ගෘහ සේවිකාවන්ට මැද පෙරදිග සේවයේ නිරත වන ගෘහ සේවිකාවන්ට ඇතිවන්නට නියමිත ඉරණම පිළිබඳව සාකච්ඡා කරන්නට ශ්‍රී ටීවී නිෂ්පාදක කණ්ඩායම ගියා. එහිදී ජනතාව ඒ පිළිබඳ දැක්වුවේ මෙවන් අදහස් කිහිපයක්. මම නම් එකපයින්ම අකමැති මේ මැද පෙරදිගටත් විශේෂයෙන්ම සෞදි අරාබියට අපේ කාන්තාව යන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. ඉස්සෙල්ලත් එක්කෙනෙක් බෙල්ල කපලා මැරුවා. මේ දෙවෙනි එක අපිට දුක් වෙනවා සෑහෙන්න. එම සිද්ධියක් වුණාට පස්සේ ඕගලන්ගේ රටට යන එක ඕගලන්ගේ මෝඩකම. ආයෙ ගිලා ඒ වගේ දේවල්ට මේ වෙන්න එපා. මිනිස්සුන්ගේ නීතිය ඇවිල්ලා අපේ රට තුල විතරයි පාලනය වෙන්න ඕනේ. සෞදි මිනිස්සුන්ගේ නීතිය සෞදි මිනිසුන්ට විතරයි පාලනය වෙන්න ඕනේ. ලංකාවේ මිනිසුන්ට ඇවිල්ලා සෞදි නීතිය හරියන්නේ නැහැ. මමත් සෞදි හිටියේ කෙනෙක්. ඒ හින්දා මේ පොඩ්ඩක් අනුකම්පා කරලා මොකක් හරි සහනයක් දෙන්න කියන එක තමයි මම නම් කියන්නේ. ඔය සෞදිය වගේ රටවල් වල වෙන දේවල් නූතන ලෝකයට ගැලපෙන්නේ නැහැ කියලා තමයි මගේ අදහස වෙන්නේ. වැරද්දට හරියන්න සමාවක් දීලා තමයි යවන්න ඕනේ. ඉතින් මේ වෙනකොට රජය මැදිහත් වෙලා ඒ ගැන ඉල්ලීමක් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ තීන්දුවකට එන්න පුළුවන් වේවි කියලා. අපි හිතනවා අපේ ජනාධිපතිතුමා අපේ කාන්තාව බේරලා දෙයි කියලා. මම නම් එකපයින්ම අකමැති මේ කැමති මේ ජනතාව පළ කරපු අදහසුත් එක්ක විශේෂයෙන්ම ඒ ජනතාව තුළ තිබෙන කම්පනය අපි දුටුවවුන් නිරූපණය කරන ආකාරය විශේෂයෙන්ම මේ ජනතාව දක්වන අදහස් විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් අරබය ජනතාව දක්වන අදහස් හෝ ඒවා බලධාරීන් දක්වන අදහස් හෝ ඒවා සමාජයේ වෙනයම් පුද්ගලයෙක් දක්වන අදහස් හෝ ඒවා අපි දකිනවා මේ සිදුවීම් ප්‍රශ්නගත සිදුවීම් මතුවෙන කාල සීමාවට ජනතාව මේ පිළිබඳව සක්‍රියව කතා බහ කරනවා. බලධාරීන් මේ පිළිබඳව සක්‍රියව කතා බහ කරනවා. රිසානා නෆීස්ගේ සිදුවීම අවස්ථාවේදීත් සමාජය තුළ මෙවැනිම දැවැන්ත කතිකාවක් නිර්මාණය වුණා. සෞදි අරාබියට කාන්තාවන් සේවය සඳහා නොයවිය යුතුයි කියන සමාජ කතිකාවත බොහොම දැඩි ලෙස පැන නැගුණා. ඒ වගේම අවාසනාව අවුරුද්දකට ආසන්න කාලයක් ඉක්ම යන්න මත්තෙන් නැවත වතාවක් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වෙනකොට අපි පහුගිය සිදුවීමේදී අත්කරගත් ප්‍රතිඵලයකින් තොරවම නැවතත් අපි මුලටම යනවා. ගිහිලා නැවත කතා කරනවා මේ දේවල් නැවත නැවතිය යුතුයි, කාන්තාව සදිබල ගැන්විය යුතුයි, ශ්‍රී ලාංකීය කාන්තාවන් මැද පෙරදිගට යැවීම වැළැක්විය යුතුයි. ආදී නොයෙකුත් දේවල් අපි නැවතත් අර සාකච්ඡාව මුලටම යනවා. ඔබ හිතන්නේ මොකක්ද? කොතනින්ද අපි මේ ඇණය ගැසිය යුත්තේ? මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලබා ගත යුත්තේ කොතනින්ද? මේ ගැන ඔබ දක්වන අදහසින් අපි පටන් ගන්න කැමති සිවිල් සමාජය නියෝජනය කරන අදහස් විදිහට. භාතිය අපි මේ ගත කරන මොහොත
මානව ශිෂ්ටාචාරයේ මහා තෙකුණ පේන්නේ නැති ක්‍රියාවලියක එක තැනක්. අපි දැවැන්ත පේන්නේ නැති අතීතයකට සම්බන්ධයි, පේන්නේ නැති අනාගතයකට සම්බන්ධයි. ලෝකේ පුරාම මේ මානව ශිෂ්ටාචාරයේ මුහුණ දෙන තත්ත්වය පිළිබඳ මොහොත පිළිබඳ කතිකාවක් නැහැ. ලෝකේ පුරාම නැහැ. ලෝකේ විවිධ ජනමාධ්‍ය විවිධ වැඩසටහන් විකුණුවාට විකිණීමක් සිද්ධ වෙන ප්‍රවෘත්ති විශේෂාංග හැදුවාට පොත්පත් ලියුණාට විවිධ කලා නිර්මාණ ඇති වුණාට ඒ පිළිබඳ මහ කතිකාවක් නැහැ. ඊට හේතුව තමයි ඔබට පේනවා මේ මොහොතේ අපි දිනුනේ කිව්වාට ඔබ කියපු විදිහටම අපි ශිෂ්ටයි කිව්වාට ලෝකයේ තිබෙන්නේ මහා යුද්ධයක මෝවිත. ඔබට පේනවා කිසිම සම්මත එහෙම නැත්නම් පිළිගත්ත සම්මුතීන් කිසිම දෙයක් නැහැ. තමන්ට කැමති දෙයක් මේ මොහොතේ කරන්න පුළුවන් කාට හරි. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ හිටිනොත් එහෙම මං අහවල් රටට ගහනවා. ඒ ඔබාමාගේ තීන්දුව හෝ ඒ සෙනෙට් සභාවේ තීන්දුව. එතකොට රුසියානු നാයකයා පුටින් හිතුවොත් එහෙම මං අහවල් රට කුඩු කරලා දානවා. ඒ ඔර්තොඩොක්ස් පල්ලියේ යෝජනාව මොකක් හරි. ඒ වතිකානුව තව පැත්තක ලෝකේ පුරාම අපි මොනවා කතා කරත් ඇත්තටම කතා කරන්න සිද්ධ වෙන දේ ඊටාම තිත්තයි. නිරසයි. ඒක මේ මහ පොළොවේ යථාර්ථයේ අපි කතා කරන අපි යෝජනා කරන දේ අතර විශාල පරතරයක් තිබෙනවා. අපි ශිෂ්ටාචාරගත වෙලා නැහැ ඇත්තටම කිව්වොත් ඒක. ඒතර ඒ අර්ථයෙන් ලෝකේ පුරාම සංවාදයක් නැහැ ශිෂ්ටාචාරය පිළිබඳව. දැන් ගල්ගසා මරා දැමීම පිළිබඳව කතා කරන්නේ දැන් මේ පිටිපස්සේ තියෙන නීතියේ මූලයන්නේ. දැන් නීතිය කියන්නේ මොකක්ද? එහෙම එකක් නැහැ කොහෙවත්. ඒ නීතිය කියන්නේ Tamanට හිතෙන මොහොතක කෙනෙක්ව මරලා දාන්න. කෙනෙක්ව සිරගත කරන්න. කෙනෙක්ව අබල දුබල කරලා දාන්න පාවිච්චි කරන මෙවලමක්. බලයේ සිටින පුද්ගලයා හිතන දේ තමයි නීතිය. නීතිය. සහයි බලයත් නැවත වෙනස් වෙන බහදී. ඒ කියන්නේ ඒ දාර්ශනික තලයේ කතිකාවක්. ඒක රාජ්‍ය බලයෙන් වෙන්න ඕනේ නැහැ. ඕනෑම දෙයක් විය හැකි. බලය හැමතැනම ක්‍රියාත්මක වෙනවා. එක වෙලාවක බලය ලිංගිකත්වය, තව වෙලාවක දැනුම, තව වෙලාවක යම් සම්පතක්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. මම කියන්න දන්නේ කතිකාවක් නැති මේ පෘථිවි ගෝලය ඇතුලේ ලංකාව එක තැනක් එක තිතක්නේ. අපිට කතිකාවක් නැහැ. ආණ්ඩු මාරු වෙනවා. අපි රාජතාන්ත්‍රික කතා කියනවා. මිනිස්සු තැන් තැන් වල කතා කරමින් ඉන්න අපිට එහෙම SBC පේන මානයක එහෙම අදහසක්වත් නැහැ. ඇයි මම ඔබට එහෙම කියන්නේ? දැන් අපි කෙලින්ම මෙතනට ලඝු කෙරුවොත් මේ සිද්ධියට ලංකාව සම්පත් අනුන රටක්. අපි දහස් ගණනක ඉතිහාසයක් ගැන කතා කරනවා. මොනවද අපිට මේ රටේ කරන්න බැරි? කෝටි දෙකකට කිට්ටු ජනයා එක්ක මේ රට පාරාදිසයක් කරන්න අපිට පුළුවන්. සලස්මක් හැදුවොත් ඒක නිකන් මාස 6ක අවුරුද්දක වැඩක්. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? අපි ලෝකෙ පුරා හිඟා කනවා. ලංකාව මේ වෙලාවේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය සමාගම් වලට ධන ගහලා ණයට කනවා. ඒ ඔවුන් වෙනුවෙන් අපි විශාල අපි කවුරුත් හරි දන්නේ නැති විදිහටම විශාල කොන්දේසි සහිත රිෆෝම්ස් ඒ කියන්නේ ව්‍යුහාත්මක වෙනස්කම් මේ රටේ කරනවා දැන්. දැන් කරමින් තියෙන්නේ. ඒවා පටන් ගන්නේ 80 ගණන් වල ඊට පස්සේ 90 ගණන් 2000 ගණන් මේ දැන් ජීවතුන් අතර ඉන්න සියලුම පාලකයන් මියගිය අති බහුතරයක් වූ පාලකයන් ඒවට සම්බන්ධයි. උගතුන් බුද්ධිමතුන් ඒ කියන්නේ ඔය වෙස්වලාගෙන ඉන්න මිනිස්සු හොල්මන් වගේ ඉන්න මිනිස්සු ඔක්කොම සම්බන්ධයි. රට ක්‍රමානුකූලව ආර්ථික පැත්තෙන් ගත්තොත් අපි විශාල ඛේදවාචකයකට මුහුණ දෙමින් ඉන්නවා. විශාල ණය උගුලක්. එතකොට එක පැත්තකින් අපි පොළොවට රසායනික යෙදවුම් දාලා පොළොව විනාශ කරමින් ඉන්නවා. කෘෂි කර්මාන්තේ නැත්තරම නැති කරමින් ඉන්නවා. අපිට අද කන්න පළතුරක් නැහැ, කන්න ආහාරයක් නැහැ. ළමයින්ට ගිහින් දෙන්නේ වස විස අපි එතන ඉන්නේ. ඒතර අපි අධ්‍යාපනයේ අර ගෝලීය නිකන් කම්කරුවොත් නෙවෙයි ගෝලීය නිකන් නිකමුම් පිරිසක් නිර්මාණය කරන තැනකට අලු කරමින් ඉන්නවා. ඒවා තමයි අපි මේ ප්‍රතිසංස්කරණ කියලා කරන්නේ. ඔබ බැලුවොත් මේ ප්‍රතිසංස්කරණ වාර්තා පොත් අරන් බැලුවම ඒ වගේ ඉන්නේ මහාචාර්යවරු ආචාර්යවරු තමයි ඉන්නේ. ඒ වගේ නැති ඇමතිවරු නෑ. අපි බයින්නේ මේ පාර්ලිමේන්තුවේ 225ටනේ. නමුත් මහා වියසනේ පිටිපස්සේ තියෙන දැනුම. දැන් මේ විනාශය කරන්න දැන් කුඩු විකුණන්න දැනුමක් ඕනේ නෑ. නමුත් මේ මහා ව්‍යාපාර පිටිපස්සේ තියෙන දැනුම් පද්ධති තමයි. ඒක ලෝකේ විනාශ කිරීම පිළිබඳ මහා ව්‍යාපෘති ඉන්නේ උගත්තු. කෙටියෙන් කිව්වොත් නුගත්තු නෙවෙයි ඉන්නේ. ඒවට විවිධ අර්ථකථන දෙනවා. ඒවට වෙනම මේ හැඩ අරගෙන දෙනවා. දැන් ලංකාවේ රාජ්‍ය නුවණ ආයතන පද්ධතිය ගත්තාම රාජ්‍ය නුවණ ආයතන පොකුරක් ලංකාවේ වැඩ කරනවා. ඔවුන් විවිධ භාෂාවලින් කතා කරමින් විවිධ තැන් අරගනිමින් ජනාධිපතිවරු අගමැතිවරු වටේ හිටගනිමින් උපදෙස් දෙමින් ඒවා කරනවා. කෙටියෙන් අපි ලෝකේ හිඟා කන්න ඕන රටක් නෙවෙයි. මම මේක බොහොම මේ දේශපාලන අර්ථයෙන් කියන්නේ සම්පත් පිරිච්ච රටක් කෝටි දෙකකට කිට්ටු ජනයා තමයි මේ රටේ ජීවත් වෙන්නේ. අපිට හිතූ විදියට මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ වගේම දැන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයේට මේ පින් සිද්ධ වෙන කියන වචන කිව්වොත් ඒක ආගමික අර්ථයෙන් ගනි. නමුත් ඒ අර්ථයෙන්ම ගත්තොත් එහි පිනටම ලංකාවේ උගතු සෑහෙන ප්‍රමාණයක් හිටියසා ඉන්නවා. ඔවුන් විකිනෙනවා. පවතින සත්‍යයන් තුල. ලංකාවේ ඉංජිනේරුවන්ට ලංකාවේ වාරි මාර්ග ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ සීල් ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය ඉංජිනේරුවන් එතන ඉන්නවා. මේ වැඩසටහන බලනවා නම් ඔවුන් එක දන්නවා. ලංකාවට ලෝකෙට බෙදන්න පුළුවන් දැනුමක් තියෙනවා මෙහි. නමුත් අපි ඒක නෙවෙයි කරන්නේ. දැන් ලංකාව කියන්නේ ලෝකෙ තිබෙන වැව් බැඳි එකම රාජ්‍ය. අපි ගංගාවල් හරස් කෙරුවේ නැහැ. ඒකට කියන්නේ අර ග්‍රේට් වෝල් හැදුවේ නැහැ. අපි ගංගාවට නොදැනෙන්න වැව් බැඳා.
ඒක වැඩක්. ඒ තාක්ෂණය හිතා ගන්නවත් බෑ බටහිර විද්‍යාඥයන්ට. අපි ජල කළමනාකරණේ කළමනාකරණේ කොහෙන්ද අහගෙන ඉන්නේ? ඊශ්‍රායලයෙන්. අපි මැද පෙරදිගින් තමයි ඉගෙන ගන්න මේ ජල කළමනාකරණය අද. අපි නිවට නියාලු තැනකට වැටලා තියෙනවා. දැන් මේකට උත්තරේ තමයි පළවෙනි උත්තරේ අපිට ආර්ථික ගමන් මාර්ගයක් මේ රටට හදාගන්න ඕනි. මේ අයවැය සම්පූර්ණයෙන්ම විකෘතියක්. පහුගිය අයවැය විකෘතියක්. පහුගිය ආණ්ඩුව විකෘතියක්. මේ ආණ්ඩුව විකෘතියක්. රටේ තිබෙන සම්පත් වලට අදාළව සාපේක්ෂව කළ හැකි දේවල් වලට සාපේක්ෂව අදාළව අපි යන්නේ අවර ගණේ ගමනක්. ලංකාවේ එක කට්ටියක් හිතාගෙන ඉන්නවා මැද පෙරදිග ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් යුරෝපේ රටකට ගිහිල්ලා කානුවක් සුද්ධ කරලා හරි මම කීයක් හරි අරගෙන ඇවිල්ලා ගියක් හදනවා. දැන් මේ පිටරට ගිය අයගෙන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ මොකක් හරි කරලා ජීවිතේ ගොඩ දාගන්න බලාගෙන. පෞල් ප්‍රශ්න හින්දා ගිය අයත් ඉන්නවා. ඔය ෆන් එකට ගිය කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ මෙහි රැකියාව තියෙද්දි ඒක අතෑරලා මොකක් හරි අර සිහින මාලිගාවක් හදාගෙන හිටපු කට්ටියකුත් ඉන්නවා. දැන් වෙන්නප්පු පැත්තට කියන්නේ පුංචි ඉතාලිය කියලානේ. ඒ කියන්නේ වෙනම මිනිස්සු කට්ටියක් ඉන්නවා මේ ලේසියෙන් ඒ පැත්තට ගිහිල්ලා සල්ලි හොයාගෙන ෆන් එකක් අරන් එන්න පුළුවන් කියලා හිතන. ඒක නිකන් ට්‍රෙන්ඩ් එකක් දැන්. ඒක පැත්තක්. හැබැයි ඒකේ අවසාන මේ මූලය තිබෙන්නේ මේ ආර්ථිකය තුල. මේ ආර්ථිකය ඊසි කෑෂ් වෙන ආර්ථිකයක් නේ. මිනිස්සු මඤ්ඤම් වෙලා ඉන්නේ. දැන් අපි ආයි කතා කරමු 77 විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන්නේ කිසිම කොන්දේසියක් නැතුව පාර්ලිමේන්තුවේ එදා කතිකාවක් තිබුණේ නැහැ. අද කතිකාවකුත් නැහැ. ඕපන් ඉකොනොමි කියන්නේ බලවත් රටවල් Tamanට වැඩි වාසි ලැබෙන්න වෙළඳපොළ පතුරව ගන්න සම්පත් කොල්ල කන්න හදපු ක්‍රමයක්. ග්ලොබලයිසේෂන් කියන්නේ ඒකනේ ධනවාදී උපරිම අවධිය. අපි රෙදි ගලවලා ජනේල් දොරවල් කුඩු කරලා ඔක්කොම ලංකාව විවෘත කෙරුවා. උඹ ලෝන් දෙයක් කරගන්න ඉල්ල කියලා. බිබිලේ දොඩන් ඉවර වෙලා ගියා. අපේ විශේෂ ඉවර වෙලා ගියා. අපේ සමහර ජාන මේ වෙළඳපොළ ඇතුලේ අපි විකිනෙනවා. ඒවට පේටන්ට් බලපත්‍ර අරගෙන. අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ දැන්. ඒ කියන්නේ මේක නිකන් දඩයන්නියක් වගේ එකක්. බහුජාතික සමාගම් පොකුරක් උගත් යයි කියා ගන්න අසහන ප්‍රමාණයක් රාජ්‍ය නායකයන් වෙන පැත්තක ජාතිවාදී කල්ලි වෙනම ලංකාවේ දැන් ඒවා අපි තාම ගණන් හදලා නැහැ. වෙනම අන්තවාදී කණ්ඩායම් මෝදු වෙමින් එනවා. අපි යන්නේ නරක දිශාවට. ඒතර බහති කෙටියෙන් මම තර්කානුකූලව මෙහෙම ගේන්නම තප්පරයක් දෙන්න. අපි ලෝකේ මෙහෙම නිවට තැනකට වැටෙන්නව රටක් නෙවෙයි. එතකොට අපේ කාන්තාවකට ගල් ගහලා මරනවා කියන්නේ ඔවුන්ගේ මුදලින් යැපෙන අපේ ප්‍රධාන විදේශ විනිමය ඒ මුදල්නේ. ඔවුන්ගේ රටවල කඹරලා හොයන මුදල් අපේ විදේශ විනිමය. අපි ඔක්කොම ලැජ්ජ වෙන්න ඕනේ. අපිට මේ ඇඳුම් යනන් ඉන්න ලැජ්ජ හිතෙන්න ඕනේ. මට හිතෙනවා එහෙම. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් මත පිටට ගිහිල්ලා ඇත්තට මේ කවුරුත් මේක වැරදිට ගන්න එපා. විදේශගත වෙලා කරන රැකියාවලින් 80%කට වැඩි දුක් විඳින රැකියාවනේ. ඒ මිනිස්සුන්ට කරගන්න බැරි හරි අපිට කියනවා. එච්චරයි ඒ වෙන්නේ. තමන්ගේ කාණු සුද්ධ කරන්න බැරි කොට අපේ රටේ මිනිස්සුන්ට කාණු සුද්ධ කරන්න කියනවා. ඔය සමහර අයට ලිංගික බහන්න අපේ කාන්තාව. මේකනේ ඇත්ත. ඉතින් අපි මේක දැනගෙන කරනවානේ. අපි මේ මුදලින් ජීවත් වෙනවානේ. අපි අපේ සිංහ කොඩිය දාගෙන ඉන්නවානේ. ඒතර මටත් පුද්ගලිකව ලැජ්ජා හිතෙනවා. මට හිතෙනවා අපි මේ ජීවත් වෙන මේ මොහොතේ මේ රටේ කාන්තාවක් අපිට විදේශ විනිමය උපයා දෙන කාන්තාවකට ගහලා මරන්න හදන එක අපි ශාරීරික නීති වෙනම කතා කරමු. මේක ම්ලේච්ඡ නීතියක්. ලෝකයේ සියලු මිනිස්සු එකහඬින් ප්‍රතික්ෂේප කළ යුතු නීතියක්. ඒක අපි ආයි කතා කරමු. මම ලැජ්ජාවෙන් මේ වැඩසටහනට මුහුණ දෙන්නේ හේතුව තමයි මේ තත්ත්වෙට මමත් ඔබත් අපි සියලු දෙනා වග කියන්න ඕනේ. හේතුව අපිට පාරක් නැත. යා හැකි ඉසව්වක් නැත. ඒක තමයි මේ කතිකාවේ අරමුණ වෙන්න ඕනේ. හොඳයි. ශාප බණ්ඩාර මහත්මයා සංවාදය යම් කිසි තීරණාත්මක තැනකට අරන් ආවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජිත සාමාන්‍යාධිකාරී මංගල රන්දනීය මහතා ඉන්නවා. අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් ශාප බණ්ඩාර මහත්මයාගේ කතාවේ හරය ගත්තාම ඔහු කියපු දේ තමයි ලංකාව ඇතුලේ අපි රටට නැගිටලා ඉන්න දෙපයින් නැගිටින්න අවශ්‍ය කරන සියලු සම්පත් තිබෙද්දි අපේ මිනිසුන්ව වෙනත් රටවල් වලට යබලා විදේශ විනිමය උපයගෙන කන ජාතියක් බවට අපි පත් වෙලා ඉන්නවායි කියන කාරණාව. ඒ වගේම අපේ රටට තාමත් නිශ්චිත කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා කියන කාරණාව ඔහු ඉස්මතු කරලා පෙන්නනවා. විශේෂයෙන්ම මේ අපිට හරි හැටි ප්‍රතිපත්තියක් නිර්මාණය කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේක වෙන්නේ කියලා. ඔබතුමා මොකද හිතන්නේ? ඇත්තටම මේ වගේ ගැටලු වලට ඍජුව මැදිහත් වෙන්න ඔබතුමන්ලා බලධාරීන් විදිහට නොහැකි වීමද මේ ගැටලුවට හේතුව? නැත්නම් ඔබත් විශ්වාස කරනවද මේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් හැරුණාම අපේ රටේ ජනතාවට සුවීව නැගී ඉන්න පුළුවන් වාතාවරණයක් ඇත්තට මේ රට ඇතුලේ තියෙනවා කියලා? බොහොම ස්තුතියි. අමාරු ප්‍රශ්නයක් නමුත්. ඔව් අමාරු ප්‍රශ්න අමාරු නෑ. ප්‍රශ්නෙට පිළිතුරු සෑහෙන ප්‍රමාණයක් මේ චාප මහත්මයා දැන් පොඩ්ඩකට කලින් කිව්වා. ඒ ප්‍රශ්නේ ස්වභාවය. ඒ කියන්නේ දැන් ලංකාව දැන් මේ අපි සාකච්ඡා කළේ ලංකාව ඇතුලේ තියෙන දේශපාලනික ආර්ථික පරිව්‍යුහය තුල තියෙන කේන්ද්‍රීය සහ පරිධියේ තියෙන සාධක කොහොමද එකතු වෙලා තියෙන්නේ? ඒ සාධකත් එක්ක මිනිස්සු සටන් කරන්නේ කොහොමද කියන එකනේ.
මිනිස්සුන්ට නිරන්තර සටනක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා මිනිස්සුන්ට නිරන්තර සටනක් තියෙනවානේ. ඒ සටනේ මිනිස්සු දුවනවා. ඒ දුවන මිනිස්සුන්ට මිනිස්සුන්ට පාරවල් එක්ක තියෙනවා, එක්ක පාරවල් නැහැ, එක්ක ඒගොල්ලෝ හොයාගෙන දෙනවා, එක්ක තියෙන පාරවල් වල දුවලා තමුන්ගේ ආර්ථික සමාජ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරනවා. එහෙම ලෝකෙක අපි ඉන්නවා. ඉතින් අපිට දෙන ලද රාමු සහිත සමාජයකනේ අපි දැන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මූලික ගත්තොත් අපි නිදහස් පුරවැසියෝද, නිදහස් චින්තනයක් තියනවාද, අපිට අපේ නිදහස හිතෙන විදිහටම දේවල් කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ගොඩක් සීමාකාරී සාධකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මේ ඔක්කොම පැත්තකින් තියලා මේ කියන කාරණා සත්‍යයි. ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් අපිට මහ පොළොවේ පේන දේ තමයි දවසකට 750ත් 850ත් අතර පිරිසක් මේ රටෙන් එළියට යනවා. ඒකෙන් 80ක් 90ක් විතර සාමාන්‍ය මට්ටමේ කුසලතා අඩු කම්කරු තත්ත්වයන්ගේ රැකියාවල් වලට හා අර්ධ පුහුණු තත්ත්වයන්ගේ රැකියාවල් වලට අති බහුතරයක් යනවා. ඊටාම සුළු පිරිසක් පුහුණු ශිල්පීය ක්ෂේත්‍රවල රැකියාවල් වලට විදේශගත වෙනවා. ඉතින් මෙහෙම යන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ඕන තරම් උත්තර තියෙනවා. එකක් පිට රටවල් වල රස්සාවල් තියෙනවා. ඒතකොට මිනිස්සු යන්න කැමති. මිනිස්සුන්ට නිදහසක් තියෙනවා ලෝකේ තමුන්ට කැමති රස්සාවක යෙදෙන්න ලෝකෙ ගිහිල්ලා නීත්‍යානුකූලව. ඒකට ඒවට අවස්ථා තියෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් හැටියට රජයන් ඒවට සහයෝගය දක්වනවා. මෙහෙම මේ කාරණේට තියෙන ඓතිහාසික කාරණා විග්‍රහ කරන්න නැතුවත් මේ ප්‍රශ්න දිහා බලන්න බෑ. දැන් අපිට කොහොමද මේ විදේශ රැකියා ක්ෂේත්‍රය එන්නේ? අපේ රටේ අය විදේශ රැකියාව වලට කොයි කාලේ නම් ගියාද? දන්න කියන හැම කාලෙම ගිහින් තියෙනවා. නමුත් විවෘතාර්ථිකයත් එක්ක තමයි මේ මැද පෙරදිගට පුද්ගලයෝ සංක්‍රමණය වෙන්නේ රැකියාව සඳහා. ඒත් අපිට ලැබෙන රැකියා අවස්ථා නැත්නම් මේ රැකියා ඇබෑරුතු මොනවද මේ යුගයේදී? අපි ඒ රැකියා ඇබෑරුතු ගත්තේ ඇයි? අපිට වෙන රැකියා ඇබෑරුතු හොයන්න තිබුණ නැද්ද ඒ රටවල් වලම තිබිච්ච? ඉතින් මෙහෙම ගත්තාම අපිට මේ පෝස්ට්මෝටම් එකක් නැත්නම් මේ පශ්චාත් පරීක්ෂණයක යෙදෙන්න පුළුවන් වෙන්න තිබිච්ච දේවල් නම් ගොඩක් තියෙනවා කියලා යෙදෙන්න පුළුවන්. දැන් පේන්නේ අපිට වෙන්න තිබිච්ච දේවල් ගොඩක් තිබුණාට ඒවා එකක්වත් උන්නේ නැහැ වගේනේ. ඒ නිසා තමයි දැන් මේ තත්ත්වය තියෙන්නේ. මේ තත්ත්වය තියෙන්නේ විය යුත්ත නම් කාන්තාව ගෘහ සේවයට මැද පෙරදිගට නොයන එක නම් විය යුත්තව තිබුණේ. ඒ අය වෙනුවෙන් රැකියා ඇබෑරුතු ගෙන්නන්න නැතුව ඉන්න තිබුණා. කවදා හරි දවසක මේක පටන් ගත්ත වෙලාවේ. නමුත් ගෙනාවා. එතකොට මැද පෙරදිගට යන්න දිවිච්ච මේ ආකර්ශනීයම ලක්ෂණයනේ නොමිලේ යන්න පුළුවන් එක. ඉස්සර නම් නොමිලේ යන්න පුළුවන් වෙලා තිබිච්ච එකවත් හුඟක් මේක ආරම්භ කරපු අතීතයේදී කාටවත් කියලා තිබිලා නැහැ. ඒ කාන්තාවගෙන් ගුවන්තොටුපළටත් ගිහිල්ලා සල්ලිත් අරගෙන තමයි යවලා තියෙන්නේ. එහෙන් එව්ව ටිකට් එකේ සල්ලිත් මෙහෙ යවුව මිනිස්සු අතට අරගෙන. නමුත් ඒ රටවල් වල හාම්පුතාලා ටිකට් එකේ සල්ලිත් මේ ගමන් බලපත්‍ර ගාස්තුත් වෛද්‍ය ගාස්තුත් ගෙවල් වලට ගාණක් අතර දෙන්නත් එක්ක තමයි සල්ලි වල තියෙන්නේ. ඒව එකක්වත් කාටවත් කියලාත් නැතුව ඒ සල්ලි ටිකත් ව්‍යාපාරිකයෝ අරගෙන ඉතින් මේ බොහොම ඉහළ සම්මතයන් වලට වැඩ කරනවායි කියන ව්‍යාපාරිකයෝ ඒ සල්ලි ටිකත් අරගෙන අර ගිය ගෘහ සේවිකාවගේ අතිනුත් සල්ලි ටිකක් අරගෙන තමයි චාපා මේ අරගෙන මේ වැඩේ කරගෙන ඇවිල්ලා ඉතිහාසයක් වෙලා අවුරුදු 30ක 35ක අතීතයක් ඇති වෙලා තියෙන විදේශ රැකියා ක්ෂේත්‍රයට. දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වය ගත්තොත් එහෙම දැන් මේක තියෙනවා. වෙනස් කරනවා නම් බැම්මක් ගහලා මේ මොහොතේ සිට නවත්තලා අලුතෙන් පටන් ගන්න කොහොමද කියලා හිතන්න කාට හරි පුළුවන්. හැබැයි ඒක විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කරන්න, කළමනාකරණය කරන්න හසුරවන්න 1985 අංක 21 කියන පාර්ලිමේන්තු පනතින් පිහිටවල තියෙන ශ්‍රී ලංකා විදේශ විමුක්ති කාර්යාංශයේ බලවපි සරය තුල තියෙන ප්‍රස්තුත කාරණයක් නෙමෙයි. අපිට තියෙන කාරණේ සම්පූර්ණයෙන්ම රැකියාව සඳහා යන විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පහසුකම් සපයලා ඔවුන් යන්න බලාපොරොත්තු වෙන රටේ ඔවුන් කරන්න යන රැකියාව සම්බන්ධ සුරක්ෂිතකම තහවුරු කරලා ඔවුන්ට සුරක්ෂිතව සැලසුම් සහගතව විදේශ රැකියාවට පිටත් වෙන්න අවශ්‍ය කරන සමස්තය කිරීම තමයි මේ පනත අනුව තියෙන්නේ. අපෙන් අහන්න ඕනේ අපි ඒක කරනවාද කියන එක තමයි. ඒතකොට දැන් ඒකට තමයි මට උත්තර දෙන්න පුළුවන්. අපි කොච්චර ප්‍රමාණයකට ඒක කරනවාද? අනිත් කාරණේ තමයි යම් කිසි රටක රැකියාවකට ගියාම ඒ රටේ තියෙනවා නම් මොන හරි නීතියක්, ඒ රටේ ලියපු නීතියක්නේ තියෙන්නේ, සම්මත කරගත්තු ඒ රටේ පාර්ලිමේන්තුවෙන් හරි සෙනෙට් එකෙන් හරි
පාලක සභාවෙන් හරි කවුන්සලයෙන් හරි සම්මත කරගත්තු නීතියක් තියෙනවා. අන්නේ නීතිය මොකක්ද කියලා ඒ නීතියට අනුව තමයි ඔබට මේ ඒ භූමියට බැහැපු වෙලාවෙ ඉඳන් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නීතිය මේකයි. ඒක කඩ කෙරුවොත් ඔබට ලැබෙන දඬුවම් මේවයි. ඔබ යම් කිසි විදිහකට සැකකරුවෙක් බවට පත් වුණොත් ඒකෙන් බේරෙන්න මෙහෙමයි. ඒකට නීතිමය ප්‍රතිපාදන මෙන්න මේවයි. ඒවට රජයක් හැටියට ලංකාව ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට ඒ රටේ ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් අපි උදව් කරන්නේ මෙහෙමයි කියලා දෙන එක සහ ප්‍රශ්නයක් වුණාම ෂණික මැදිහත් වීම කරන එක. අපෙන් අහන්න ඕනේ අපි කොච්චර ඒ වගේ දේවල් කළා තියෙනවද? අපිට මොනවද කරන්න බැරි වුණේ සම්බන්ධයෙන්. ඉතින් මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ තියෙන කළුම කළු පැල්ලම තමයි රිසානා නෆීක්ව බේරගන්න බැරි වෙච්ච එක. එතකොට වසර ගණනාවක් තිස්සේ අයවට සිර දඬුවම දීලා මරණීය දඬුවම දීලා කාලාන්තරයක් ඇය ඒ රටේ බේරගන්න පුළුවන් වෙයි කියලා හිත ඒ ගැන වැඩ කරමින් හිටියට අවසානයේදී දැනුම් දීමකින් උත්තරව ඒ රටේ නීතිය ක්‍රියාත්මක කළා. ඉතින් ඒක මහා බරපතල ඛේදවාචකයක් හැටියට මේ කාරණයට එකතු වෙලා තියෙනවා. ඒ හරහා ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියන එක තමයි දැන් තියෙන්නේ. සහ වෙනත් කෙනෙක්ට එවැනි තත්යකට භාජනය නොවන තැනට අපි වැඩ කටයුතු කරන එක. දෙවෙනි එක තමයි මේ මෑතකදී සිද්ධ වෙලා තියෙන සිදුවීම. ඒ සිදුවීම පසුගිය වර්ෂයේ සිද්ධ වුණාම ඒ පිළිබඳව වාර්තා ලැබිලා අපි නිහඬව ඒ සම්බන්ධ වැඩ කරගෙන ගියා. මාධ්‍යයට ඒක අනාවරණය වෙන්නේ යම්කිසි තොරතුරක් එළියට ඒමත් එක්ක. නමුත් ඒක එන්න කලින් ඒ ගැන අපි වැඩ කරලා තිබුණා. ඒ වැඩ කිරීම උඩ සහ මාධ්‍යනුත් ජනතාවත් මේ ගැන සාකච්ඡා කිරීම මතම තවත් වැඩි උනන්දුවකින් රජයේ රාජතාන්ත්‍රිකව මැදිහත් වෙලා තියෙනවා. මම ඒ ගැන විශ්වාසයෙන් කියන්නේ රාජතාන්ත්‍රිකව සහ විදේශ සම්බන්ධතා මත වෙන අතිශය තීරණාත්මක මැදිහත් වීම් කීපයක් කරලා තියෙන නිසා ඇයව මේ ඛේදවාචකයෙන් මුදවා ගැනීමේ විශ්වාසයක් සහිතව අපි ජීවත් වෙනවා. ඒකට රජය ඊටම දැඩි මහන්සියක් සිද්ධ කරනවා. විදේශ රැකියාව පිළිබඳ අමාත්‍යතුමිය ගරු තලතා අතුකෝල මැතිණියත් ඒ පිළිබඳව දැඩි උනන්දුවකින් සොයා බැලීමකින් කටයුතු කරනවා. මේක ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒක තමයි අපි කරන්න ඕන හොඳම දේ කියන එක තමයි අපි දන්නේ. මොකද අපි රජයක් හැටියට තවත් රටක තියෙන නීතියක් විවේචනයට ලක් කිරීම අපට අයිති කාරණයක් නෙමෙයි. ඒක අයුතු කාරණයක්. ඒක කරන්න බෑ. එහෙමනම් අපි ප්‍රතිපත්තිමය තීරණ තමයි ගන්න ඕනේ. ඒ නිසා අපි ඒ රටක තියෙන නීතිය හොඳද නරකද, එහි තියෙන ස්වභාවය මොකද්ද, දඬුවම මානුෂිකද අමානුෂිකද, එහෙමත් නැත්නම් එහි තියෙන හිංසන తত্ত্বය පරාසය සාකච්ඡා කරන්න ඒ පිළිබඳව මත ප්‍රකාශ කරන්න අපට බෑ. ඒකෙන් වැළකී සිටීම වඩා හොඳයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ. හැබැයි අපි ක්‍රියාන්විතයක ජීවත් වෙනවා මේ සම්බන්ධ ප්‍රශ්න විසඳ ගන්න. ඒක තමයි මේ තියෙන කාරණේ. දැන් රටක අපි දන්නවා අපේ ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 17ක් විතර මේ මැද පෙරදිග කලාපයේ ඇතුළු අවට රටවල් වල කොන්ත්‍රාත් පදනම මත රැකියාවලට ගිහිල්ලා තියෙනවා. දැන් මේ යන අයගෙන් 70ක් විතර කාන්තාව ගිය එක අපි අනිත් පැත්තට හරවලා අරගත්ත 36 දක්වා. දැන් මේ ප්‍රවණතාවය වෙනුවෙන් විදේශ වාණිජ්‍යකාරයන්ගේ දැඩි මහන්සියක් කළා. ඒ කියන්නේ තාම දැඩි ලෙස මහන්සි වෙලා අපි කාර්යාංශයේ විදිහට විදේශ රැකියා අමාත්‍යාංශයේ විදිහට මේ විෂය බාරගත්තු සෑම අවධියකදීම ඉතාම විශාල මහන්සියක් කළා. 80% කාන්තා ප්‍රතිශතය 60ට ගෙනල්ලා 50ට ගෙනල්ලා 49ට ගෙනල්ලා 36 දක්වා මේ වෙනකොට ගෙනල්ලා පිරිමි අය රැකියාව සඳහා යැවීම වැඩි කරලා දෙනවා. දැන් අපිට කරන්න පුළුවන් වෙච්ච ව්‍යුහාත්මක වෙනස්කම තමයි මේ. ඒක ඇතුලේ තව අභ්‍යන්තර වෙනස්කම් රාශියක් අපිට කරන්න තියෙනවා. ඒ කියන්නේ කාවද අපි යවන්නේ? දැන් ප්‍රතිපත්තියක් හැටියට අපි හැමෝම පෞද්ගලිකව අපේ රටේ කාන්තාව ගෘහ සේවයට යන්නේ නැත්නම් හොඳයි කියන තැන ඉන්නවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුත්තේ කවුද කියලා අහුවොත් මම සම්පූර්ණයෙන් තාම අවධාරණයෙන් කියන්නේ ඒක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරියක් නෙමෙයි. හැබැයි මේ පිළිබඳව සාකච්ඡා කරන අය, මත ප්‍රකාශ කරන අය, මාධ්‍ය සමාජයේ පිළිබඳව උනන්දුව දක්වන පාර්ශවයන් සියලු දෙනා හිතාගෙන ඉන්නේ කාන්තාව රට යවන එක නවත්තන්න ඕනේ, ඒක අඩු කරන්න ඕනේ, වෙනස්කම් ඇති කරන්න ඕනේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒක විදේශ රැකියා අමාත්‍යාංශයේවත් අපේ
ආයතනයේවත් වගකීමක් රාජකාරියක් නෙමෙයි. කාගේද මේ වගකීම කියලා මම කියන්න. මට ඒක කියන්න අයිතියක් තියෙනවා පුරවැසියෙක් හැටියට, රජයේ නිලධාරියෙක් හැටියට වගේම. දැන් අපේ රටේ ගිය අවුරුදු 2014 අපොස සාමාන්‍ය පෙළ සමත් වුණේ කී දෙනාද කියලා මට කියන්න. 16.5යි. ඊටු ටික කොහෙද ඉන්නේ මේ රටේ? මම අහන්නේ රටක ජනගහනය නියාමනය කරන ආයතන ගත්තොත් රාජ්‍ය ආයතන හැටියට ඒ නියාමනය කරන ජනතාව නියාමනය කරන ආයතනවල ප්‍රබල එකක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වලට ගිහලා කතා කරන මිනිස්සෙක් හැටියට පාසල් වල ගුරුවරු විදුහල්පතිවරු මුණ ගැහිලා මේ විදේශ රැකියා ප්‍රශ්නය සාකච්ඡා කරන කෙනෙක් හැටියට කරපු කෙනෙක් හැටියට වර්ෂ 2006 ඉඳලා මම සමාජ විද්‍යාඥයෙක් විදිහට මේ ආයතනයට ආවට පස්සේ මම දැක්ක දේ තමයි කිසිම තැනක ඉලක්කයක් නැහැ මගේ පාසලෙන් ගෑනු ළමයෙක් එළියට බහින ගෑනු ළමයෙක් කවදාවත් මං ගෘහ සේවයට යවන්නේ නැති පාසලක් බවට මගේ පාසල පරිවර්තනය කරනවා කියලා. මං ඇහුවා ඇයි එහෙම ඔබ්ජෙක්ටිව් එකක් තියාගන්න බැරිද? ඇයි මගේ පාසලෙන් එළියට යන ගෑනු දරුවෝ ගෘහ සේවයට නොයන දරුවෝ බවට පරිවර්තනය කිරීමේ යම් මෙහෙවරක් 100%ක් නේ යම් මෙහෙවරක් යම් දායකත්වයක් දෙන්න උනන්දුවක් ගන්න බැරිද? ඒක සමාජ වගකීමක් නෙමෙයිද? එතකොට ඉගෙන ගන්න පුළුවන් කෙනාට අමාරු ප්‍රශ්න පත්‍රයක් දීලා විභාග ටික සමත් වෙලා යන 16% ආමන්ත්‍රණය කරන්නද අපි ඉන්නේ. මේ ප්‍රශ්නේ වෙනම සමාජයක වෙනම ව්‍යුහයක කතා කරන්න ඕන. මේ මෙතුමා කිව්වා වගේ අර මුලින්ම අපි අපේ සාකච්ඡාවට పూర్ව සූදානමේදී මේකට ගොඩක් මේ එක ආයතනයක් එක කතා කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය ව්‍යුහාත්මකව ගත්තොත් මේක සාකච්ඡා කරන්න තල ගොඩක් තියෙනවායි කියන එක තමයි මමත් කියන්නේ. හැබැයි මේ වැඩසටහනේ පරමාර්ථය මම දකින්නේ මේක අහන්නේ විදේශ රටවල රැකියා කරන මේ අපි ආමන්ත්‍රණය කරන අය. ඒගොල්ලන්ට ඇති වැඩක් නැහැ මේ සාකච්ඡාවෙන් කියලා මට දැනෙන්නේ. ඒගොල්ලන්ට වැඩක් තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳනවාද කියන එක විතරයි මේ මොහොතේ අපි. ඉතින් ඒ වෙනුවෙන් මගේ කාලය වෙන් කරනවා නම් මම ඇත්තට කැමතියි. මොකද අපි ව්‍යුහමය වෙනස්කම් කරන තැනක නෙමෙයි මේ ඉන්නේ දැන්. මේ මොහොතේ තියෙන ප්‍රශ්නෙට උත්තර හොයලා දෙන තැනක විතරයි දැනට අපි ඉන්නේ කියලා මම කියන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ ඔබතුමා සඳහන් කරත් මේ මොහොතේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියන කාරණාව ගැන විදේශගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් අවධානය යොමු කරමින් ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි අපේ ඇතැම් අවස්ථාවක අපේ පවුලේ සමාජිකයෙක් නෙවෙයි විදේශගත වෙලා ඉන්නේ. සමහර අවස්ථාවල අපේ පවුල්වල කිසිදු සමාජිකයන් විදේශගත වෙලා නැහැ. මේ ප්‍රශ්නය පිළිබඳව කම්පණයටපත් වී සිටින මේ ගල්ගසා මරා දැමීමේ තීන්දුව පිළිබඳව කම්පණයටපත් වී සිටින අය පෞද්ගලිකව කිසිවෙකුත් සමහර විට Tamanගේ අය විදේශගත වෙලා නොඉන්න පුළුවන්. ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදිහට මේ වගේ ඉරණමකට කාන්තාවක් ලක් වූයේ ඇයිද කියන කාරණාව සම්බන්ධයෙන් මම හිතනවා පෞද්ගලිකව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සංවේදී භාවයක් තිබිය හැකි. ඒ නිසා තමයි අපි මේ සංවාද මණ්ඩපය මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට තීරණය කළේ. විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව නැවත වතාවක් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අප සූදානම්.